Welcome to Kids Fun Zone LK. හොඳයි අද අපි කතා කරන්න යන්නේ හරිම ආදරණීය කතාවක් ගැන. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි චිම්මි. බලන්නකෝ මේ හුරතල් පොඩි දඟකාරිය දිහා. ඉතින් ඉර එළියෙන් නාපු ලස්සන උද්‍යානයක සෙල්ලම් කර කර ඉන්නකොට චිම්මිට හිතට එනවා පුදුම හිතෙන අදහසක්. ඉතින් අපි බලමු චිම්මිගේ මේ පුංචි බීජයේ කතාව පටන් ගන්නෙ කොහොමද කියලා. බලන්නකෝ වටේටම ලස්සන මල් පියාඹන සමනල්ලු හරිම ලස්සන දර්ශනයක්. ඔන්න ඔය වගේ ලස්සන පරිසරයක තමයි චිම්මි හරිම ආසාවෙන් පොළොවේ පුංචි බීජයක් හිටවන්නේ. එයාගේ මුහුණේ තියෙන බලාපොරොත්තුව දැක්කම ඇත්තටම හිතෙනව නේද මේ පුංචි බීජයෙන් මොන වගේ පුදුමයක් බලාපොරොත්තු වෙනවද කියලා. ඉතින් බීජේ හිටවලා විතරක් මදිනේ. චිම්මි හැමදාම එක දවසක්වත් අතපසු කරන්නේ නැතුව තමන්ගේ පුංචි බීජයට වතුර දානවා. ආදරය දෙනවා. ඇත්තටම දවල් රෑ දෙකේම එයාගේ හිත පිරීලා තිබුණේ මේ පුංචි බීජය ගැන බලාපොරොත්තුෙන්. හැබැයි ඉතින් කතාවේ හැම දෙයක්ම සුන්දරව වෙන්නේ නෑ නේද? ඔන්න දැන් තමයි චිම්මිගේ ඉවසීම පරීක්ෂාවට ලක් වෙන්න යන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. දවසක් දෙකක් දවස් ගාණක් ගෙවිලා යනවා. ඒත් කිසිම වෙනසක් නෑ. අර හිස් පස්ගොඩ දිහා බලාගෙන ඉන්න චිම්මිට ටික දුක හිතෙනවා. ඇයි මගේ පැලේ එන්නේ නැත්තේ කියලා එයා හිතනවා ඇති. බලන්නකෝ මේ මුහුණ දිහා හරිම පව්. හොඳයි. දැන් තමයි තීරණාත්මකම මොහොත. චිම්මි මොකක් කරයි කියලාද හිතෙන්නේ? එයා මේ වැඩේ අතහැරලා දායිද නැත්නම් තව දුරටත් උත්සාහ කරයිද? නෑ. අපේ චිම්මි එහෙම ලිහිසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි. කිසිම දෙයක් පේන්න නැති වුණත් එයා හිත හදාගෙන තීරණය කරනවා දිගටම ඉවිසීමෙන් තමන්ගේ බීජය බලාගන්න. ඇත්තටම මේක තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂය. හරි. දැන් තමයි කතාවේ සුන්දරම කොටසට අපි එන්නේ. චිම්මිගේ ඉවසීමට ලැබෙන ත්‍යාග මොකද්ද? අපි බලමු. පුදුම හිතන දෙයක් වෙන්න යන්නේ. මෙන්න බලන්න. එක පැත්තක දුකෙන් බලාගෙන හිටපු චිම්මි අනිත් පැත්තේ බලන්න පොළොව පලාගෙන පුංචි පැලයක් උඩට ඇවිත්. අන්තිමේදී චිම්මිගේ ඉවසීම තිනුවා. දැන් ඉතින් චිම්මිගේ සතුට දෙගුණ වුණා. එයා තවත් ආදරෙන් පැලේ බලාගත්තා. ටිකෙන් ටික අර පුංචි පැලේ ලොකු ශක්තිමත් පැලයක් බවට පත් වුණා. ඉර එළියට අතවනවන උඩට යනකොට ඒක හරියට මැජික් එකක් වගේ දිලිසෙනවා. ඔන්න බලන්න වැඩි වෙලාවක් යන්න කලින් අර පැලේ ලස්සන මලක් පිපුණා. චිම්මිගේ සතුට ඒක වචනෙන් කියන්න බෑ. එයා අත්පුඩි ගහලා hina වෙවි බලන් ඉන්නවා. මේ තමයි එයාගේ ඉවසීමට ලැබුණු වටිනාම තෑග්ග. ඉතින් මේ පුංචි චිම්මිගේ කතාවෙන් අපි හැමෝටම ලොකු පාඩමක් කියලා දෙනවා නේද? ඒ තමයි ඉවසීම තියෙනවා නම් ජයග්‍රහණය නියතයි කියන එක. සමහර වෙලාවට හොඳම දේවල් ලැබෙන්න ටික කල් යනවා. ඒකට ඉවසීමෙන් ඉන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් චිම්මිගේ මේ සතුටු මුහුණත් එක්ක අපි මේ කතාව මෙතනින් අවසන් කරනවා. කවදා හරි දවසක යම් දෙයක් වෙනකම් බලාගෙන ඉන්න එක අමාරුයි කියලා හිතුනොත් අන්නේ එදාක චිම්මිගේ මේ ඉවසීමේ මල ගැන මතක් කරගන්න.